නිකමට හිතන්නකෝ අර වසර 3000ක් විතර පරණ දේවාලයක නටබුන් යට තියෙන රැහැස් කුටියක් ඇතුලේ තිබිලා කාට හරි ජෙට් එන්ජින් එකක සැලසුමක් හම්බ වෙනවා කියලා අපි එකට කියන්නේ පුරාණ මැජික් එකක් කියලාද නැත්නම් සම්පූර්ණයෙන්ම අපිට මඟ හැරුණු අතිශය දියුණු විද්‍යාවක් කියලාද? ඔව් ඒක ඇත්තටම කෙනෙක්ව එකපාරටම පුදුමයටපත් කරන ප්‍රශ්නයක්. මොකද ගොඩක් වෙලාවට අපි දේවල් බැහැර කරන්නේ අපිට ඒක තේරෙන්නේ නැති වුණාම. හරියටම. ඉතින් අද අපේ මේ ගවේෂණයෙන් අපි යන්නේ අන්න ඒ වගේ මුළු ලෝකයේම අවධානය දිනාගත්තු හැබැයි ගොඩක් තැන්වලදී මිත්‍යාවෙන් වැහිලා ගිය මාතෘකාවක් ඇතුළට ඒ තමයි රාවණ හෙළයේ සැඟවුණු අභිරහස්. අපි අද බලන්න යන්නේ මේ රන්වන් අධිරාජ්‍යයක් පාලනය කළායයි කියන අහස ජයගත්තායයි කියන රජවරයෙකුගේ සැබෑ කතාව. අර සාම්ප්‍රදායික කතාන්දර වලින් ඔබට ගිහින් මූලාශ්‍ර හරහා විමර්ශනය කරන්නේ කොහොමද කියන එකයි. මේක සෑහෙන කුතුහලයක් දංගවට ගවේෂණයක් වෙයි අනිවාර්යයෙන්ම. මොකද මේ මූලාශ්‍ර ගැඹුරින් විශ්ලේෂණය කරද්දී අර අපි අහලා පුරුදු දුෂ්ට රාක්ෂසයා කියන රාමුවෙන් පිටත ඉන්න සම්පූර්ණයෙන්ම වෙනස් ඓතිහාසික පසුබිමක් තියෙන චරිතයක් අපිට හමු වෙනවා. අපේ අරමුණ වෙන්නේ මේ යුගයේ පැවතුනායයි කියන සමාජ ව්‍යුහය, දියුණු තාක්ෂණය වගේම මේ රජුගේ විද්වත් භාවය ගැන අර පරණ මූලාශ්‍රවල ඇත්තදම මොනවද කියවෙන්නේ කියන එක තාර්කිකව පැහැදිලි කරන එකයි. මම කැමති ඔය කියන විද්වත් භාවය කියන තැනින්ම කතාව පටන් ගන්න. මොකද අපි කුඩා කාලේ ඉඳන්ම අහලා තියෙන ජනප්‍රවාදවල මේ රජු ගැන කියවෙන්නේ අර හිස් 10ක් තියෙන රකුසෙක් විදිහටනේ. ඉතින් සාමාන්‍ය බුද්ධියට තේරෙනවනේ ඒක භෞතිකව වෙන්න බැරි දෙයක් කියලා. ඒකනේ ඒක කොහොමවත් වෙන්න බැහැනේ. ඉතින් අපි මේ පුලස්ති ඍෂිවරයාගෙන් පැවතෙනවා යයි කියන પરම්පරාව ගැන මූලාශ්‍ර අධ්‍යයනය කරද්දී මේ හිස් 10 කියනකින් ඇත්තකම අදහස් කරන්නේ මොකක්ද? පැරණි මූලාශ්‍ර සහ ලේඛනවලට අනුව මේ හිස් 10 කියන්නේ පැහැදිලිවම සංකේතාත්මක යෙදුමක්. ඒකෙන් අදහස් කරන්නේ ඔහුට තිබුණා යයි කියන විශාල බුද්ධි මහිමය. වඩාත් නිශ්චිතව කිව්වොත් ඔහු දස විද්‍යාවන් එහෙමත් නැත්නම් විෂයපතයන් 10ක් යටතේ හිණිපෙත්තටම ප්‍රගුණ කළ මහා පඬිතෙක් විදිහටයි හැඳින්වෙන්නේ. ඒ කියන්නේ විද්‍යාවන් 10ක්. ඔව් හරියටම. මේ දස විද්‍යාවන් ඇතුළට ආයුර්වේදීය, ජ්‍යොතිෂය, නක්ෂත්‍රය, වාස්තු විද්‍යාව සහ ලෝහ කර්මාන්තය වගේ දේවල් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ විද්‍යාවන් 10ක් ප්‍රගුණ කළා කියන එක හුදෙක් උගතෙක් කියලා පෙන්වන්න ගහපු ලේබලයක් විතරක්ම නෙමෙයි. මට හිතන විදිහට මේ තරම් විශාල අධිරාජ්‍යයක් පාලනය කරන මේ දැනුම ඔහුට ප්‍රායෝගිකවම උදව් වෙන්න ඇති නේද? උදාහරණයක් විදිහට ගත්තොත් මේ නක්ෂත්‍රය හරි ආයුර්වේදය හරි රාජපාලනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක ඊටා වැදගත් කාරණයක්. මොකද නක්ෂත්‍රය සහ තාරකා විද්‍යාව කියන්නේ ඒ කාලේ හැටියට කාලගුණ විද්‍යාවයි. අහසේ ග්‍රහ තාරකාවල ගමන් මඟ සහ සුළං රටා ගැන අවබෝධයක් තියෙනවා කියන්නේ මෝසම් වැසියන කාලයේ නිවැරදිව පුරෝකථනය කරන්න පුළුවන් කියන එකයි. එතකොට කෘෂිකර්මාන්තයට ඒක කෙලින්ම බලපානවා. අනිවාර්යෙන්ම. ඒකෙන් කෘෂිකර්මාන්තයේ අතිශයින්ම දියුණු වෙනවා. ආහාර අතිරික්තයක් තියෙනවා කියන්නේ විශාල හමුදාවක් සහ ශ්‍රමිකයන් පිරිසක් කිසිම අඩුවක් නැතුව නඩත්තු කරන්න පුළුවන් කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් ආයුර්වේදය. තමන්ගේ හමුදාවේ සෙබළුන් තුවාල වුණාම ක්ෂණිකව සුවපත් කරන්න වසංගත රෝග පැතිරීම වළක්වා ගන්න පුළුවන් වෛද්‍ය ක්‍රමවේදයක් රජුකට තියෙනවා කියන්නේ ඒක යුද්ධමය වශයෙන්ුත් විශාල උපාය මාර්ගික වාසියක්. මාරයි නේද? ඒ කියන්නේ ඉතිහාසයේ ලියන අය තමන්ගේ ප්‍රතිවාදීව කොච්චර බුද්ධිමත් වුණත් දුෂ්ටයෙක් විදිහට පෙන්වන එක අලුත් දෙයක් නෙවෙයිනේ. ජයග්‍රාහකයන් විසින් ඉතිහාසය ලියද්දී යුද්ධයකින් පෙරදුනාට පස්සේ මේ වගේ දැවන්ත බුද්ධිමත් එක්ව අර සාම්ප්‍රදායික කතාවලදී නිකල්ම නිකල් රක්කුසෙක් ගානට දාලා තියෙන්නේ අන්න ඒ නිසා වෙන්නේ නැති. හරියටම හරි. ඒක තමයි ඒ යුගවල සාමාන්‍ය ක්‍රමය. හැබැයි මට මෙතනදී තව ප්‍රශ්නයක් එනවා. මේ වගේ කාලගුණය, තාරකා විද්‍යාව, වාස්තු විද්‍යාව එක්ක වැඩ කරන ලොකු දැක්මක් තියෙන රජෙකුට මේ දැවන්ත අධිරාජ්‍ය තනියම හදන්න බැහැනේ. ඔහුට ඒ වෙනුවෙන් වැඩ කරන ඉංජිනේරුවන්, විශාල ශ්‍රමිකයන් පිරිසක් ඉන්නම ඕනේ. ඒ කියන්නේ අපි මේ කතා කරන රන්වන් ලංකා අධිරාජ්‍යයේ යම්කිසි දියුණු සමාජ ව්‍යුහයක් තිබිලා තියෙනව නේද? ඔව්, ඒක හිස් අවකාශයකින් එකපාරටම බිහිවුණු එකක් නෙවෙයි. මූලාශ්‍ර පෙන්වා දෙන විදිහට මේ අධිරාජ්‍යයේ ප්‍රධාන වශයෙන්ම යක්ෂ සහ නාග කියන ගෝත්‍ර වගේම රාක්ෂස කියන ජන කොටස් ඊටමත් එකමුතුව ජීවත් වෙලා තියෙනවා. මේක ඊටමත් සංවිධානාත්මක ශ්‍රම විභජනයක් තිබුණු සමාජයක්. ඒ කියන්නේ එක් එක් ගෝත්‍රවලට පැවරුණු වෙන වෙනම රාජකාරී තිබුණා.
ඔව්. උදාහරණයක් විදිහට නාග ගෝත්‍රිකයන් ගමු. ඔවුන් ප්‍රවීණයන් වෙලා හිටියේ ජලය ආශ්‍රිත තාක්ෂණයන් සම්බන්ධයෙන්. කඳුකරේ ඉඳන් ගලාගෙන එන ජලය පාලනය කරලා ඒවා වාරි මාර්ග හරහා කෘෂිකර්මාන්තයට යොමු කරන එක ඔවුන්ගේ ප්‍රධාන වගකීමක් වුණා. අනිත් පැත්තෙන් යක්ෂ ගෝත්‍රිකයන් ඔවුන් ගෘහ නිර්මාණ ශිල්පයේ සහ විශේෂයෙන්ම යකඩ සහ ලෝහ කර්මාන්තයේ ඉහළම තලයක හිටපු පිරිසක්. මට ඇත්තරම හිනාත් යනවා ඒක ආද්දි. මොකද අපි මේ යක්ෂයෝ නාගයෝ කිව්වහම අපේ ඔළුවට එන්නේ අර කටින් ලේපෙරෙන දල් තියෙන මිනිස්සුන්ව අමුවෙන් කන භයානක සත්තු జాතියක්නේ. ඒත් මේ මූලාශ්‍ර වලට අනුව ඒගොල්ලෝ අර නිකල් මිනිමස් කන කැලෑ සත්තු නෙවෙයි. හරියට අතීතයේ හිටපු නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යාංශයක් වගේනේ වැඩ කරලා තියෙන්නේ. ඕ ඒක හයිම අපූර්ව උපමාවක්. ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නේ. ඔවුන්ගේ දිනදා ජීවිතය ගත්තහම විශාල නගර සැලසුම්, ජලවහන පද්ධති සහ සංකීර්ණ කෘෂිකර්මික රටාවන් එක්ක බැඳුන එකක්. ඔවුන් යකඩ උණු කිරීමේ තාක්ෂණය පවා අතිශය විශාල වශයෙන් භාවිතා කරලා තියෙනවා. හැබැයි පොඩ්ඩක් ඉන්න මට ඔතනදී පොඩි තරුකයක් ගේන්න වෙනවා. මේ ගෝත්‍රිකයන් මෙච්චර දියුණු සමාජ ක්‍රමයක් යටතේ මෙච්චර සංවිධානාත්මකව ජීවත් වුණා නම් ඇයි පසුකාලීනව ආපු ග්‍රන්ථවල ඔවුන්ව අර තරම් පහත් මට්ටමේ අමනුෂ්‍යයන් විදිහට හංගොඩු ගැහුවේ? අදටත් අපේ භාෂාවේ යක්ෂයා කියන්නේ නරකම වචනයක්නේ. යක්ෂයන්ු හුදෙක් තාක්ෂණික වශයෙන් ඉදිරියෙන් හිටපෝ දේශීය ජන කොට්ටාශයක් හැඳින්වීමට භාවිතා කළ භාෂාමය යෙදුමක් පමණක් විය නොහැකිද? උත්තර තමයි අර භාෂාමය සහ සමාජීය විකෘති වීම සිද්ධ වෙන්නේ. යක්ෂ කියන සංස්කෘත මූලයේ සැබෑරුත වෙන්නේ වේගවත් හෝ ආරක්ෂා කරන කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ වේගවත් ප්‍රවාහන ක්‍රම හෝ ශක්තිමත් ආරක්ෂක විධිවිධාන තිබුණු පිරිසක් කියන එකයි. ඒ කියන්නේ ඒක ගෞරවනීය නමක් හරියටම. ඉතිහාසයේ නිතරම වෙන දෙයක් තමයි Tamanට වඩා වෙනස් සංස්කෘතියක් තියෙන හැබැයි තාක්ෂණිකව ගොඩක් බලවත් ජන කොට්ටාශයක් දිහා අනිත් අය බලන්නේ ලොකු සැකයකින් සහ භීතියකින්. කාලයත් එක්ක මේ බලවත් දේශීය ජන කොට්ටාශය ගැන තිබුණු ඒ භීතිය පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට යද්දී අතිශයෝක්තියට නැගිලා තමයි ඔවුන්ව අමනුෂ්‍යයන් බවට පත් කරලා තියෙන්නේ. දැන් මේක අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා මේ අතීතකාමී නිසා අපිම පුම්බගෙන කතා කරන දේවල්ද කියලා. විශේෂයෙන්ම මේ යක්ෂ තාක්ෂණයේ ඉහළම ජයග්‍රහණයේ විදියට කතා කරන පුෂ්පක විමානය ගැන ඇහැද්දි. ගොඩක් හිතන්නේ මේක අර සුරංගනා කතාවල එන පියාඹන පළසක් නැත්නම් මැජික් කාපට් එකක් වගේ එකක් කියලා. ඔව් ඒක සාමාන්‍ය මිනිස්සු හිතන විදිය. මේවත් නැත්නම් මේවා පිටසක් වල ජීවීන්ගේ තාක්ෂණයක් කියලා. හැබැයි මේ පුරාණ ග්‍රන්ථවල සහ මූලාශ්‍රවල මේ දඬුමෝනරය ගැන ඇත්තම විස්තර කරන්නේ කොහොමද? මේක තමයි මේ ගවේෂණයේ තියෙන සංකීර්ණම හැබැයි රසවත්ම කොටස. මූලාශ්‍රවල මේක කිසිම තැනක මායාවක් හෝ මැජික් එකක් විදියට විස්තර කරන්නේ නැහැ. ඒ වෙනුවට අතිශය යාන්ත්‍රික විස්තර කිරීම තමයි තියෙන්නේ. නවීන පර්යේෂකයන් පවා පෙන්වා දෙන විදිහට මේ පුෂ්පක විමානය කියන්නේ මුල් කාලීන වායුගතික විද්‍යාවේ එහෙමත් නැත්නම් එරොඩයිනමික්ස් මූලධර්ම පදනම් කරගත්තු ශ්‍රේෂ්ඨ දේශීය ඉංජිනේරු නිර්මාණයක්. සිරාවට රයිට් සහෝදරයන්ට වසර දහස් ගණනකට පෙර ගුවන් යානයක සැලසුම් හොයාගත්තා ඒ සිතන්නකෝ. ඒක මිනිස් ඉතිහාසයේ සමස්ත කාලරේඛාවම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ කියන්නේ ඒ යානේ වැඩ කළේ කොහොමද? දැන් අපේ ගුවන් යානවල වගේ ජෙට් එන්ජින් ඒ කාලේ තිබුණේ නැහැනේ. කොහොමද මේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව යානයක් ඉහළට ඉස්සුවේ කියලා මුලාශ්‍රවල හොනාට හිඟියක් තියනවද? ඔව් සමහර පැරණි තාක්ෂණික ලියවිලි වල සහ සංකල්ප වල විස්තර වෙලවා රසදිය භ්‍රමණ එන්ජින් වැනි ක්‍රමවේද ගැන. පොඩ්ඩක් ඉන්න. රසදිය. ඔව් රසදිය. ඒ කියන්නේ රසදිය අධික උෂ්ණත්වයකට රත් කරලා එය වේගයෙන් භ්‍රමණය වීමද සැලැස්වීමෙන් විශාල ජයිරොස්කෝපික් බලයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කර ගැනීමේ න්‍යායක් ගැන එහි සඳහන් වෙනවා. අද කාලේ අපිට තියෙනවා වගේ කම්බෂන් එන්ජින් කියන වචන ඒ කාලේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. ඒ නිසා යන්ත්‍රයකින් නැගෙන විශාල යාන්ත්‍රික ශබ්දය ඔවුන් ලියා තැබුවේ සිංහියෙකුගේ ගර්ජනාවක් විදිහට. එන්ජින් මෙන් පිටවෙන ගින්දර සහ දුම ඔවුන් විස්තර කළේ ගිනි පිම්මින මකරෙක් විදිහට. ඒ කියන්නේ රූපකයක් විදිහටයි පාවිච්චි කරලා තියෙන්නේ. හරියටම පවතින වචන මාලාවෙන් අලුත් තාක්ෂණයක් විස්තර කිරීමක් තමයි එතන වෙලා තියෙන්නේ. මට තේරෙනවා. ඒ කියන්නේ මේක අතිශය දියුණු යන්ත්‍රයක්. හැබැයි මම මෙතනදී ටිකක් තදින් ප්‍රශ්න කරන්නම්. ඔරේ කියන තරම් දියුණු රසදිය එන්ජින් ගුවන් යාන මේ යක්ෂ ගෝත්‍රිකයන්ට තිබුණා නම් ඇයි අදටත් පුරාවිද්‍යාඥයන්ට එක යකඩ කෑල්ලක් එන්ජින්මක කොටසක් අඩුම තරමේ ගුවන් යාන ගොඩබැස්ස වූ ලෝහමය වේදිකාවක්වත් හොයාගන්න බැරි වෙලා තියෙන්නේ. මේවා කටකතා විතරක් නෙවෙයි කියලා ඔප්පු කරන්න භෞතික සාක්ෂි නැති වෙන්නේ කොහොමද?
තියෙනවද? ඒක ඉතා සාධාරණ ප්‍රශ්නයක් වගේම ගොඩක් අය අහන ප්‍රශ්නයක්. පළවෙනි කාරණේ තමයි කාලය සහ දේශගුණය. ලංකාව වගේ නිවර්තන කලාපීය රටක අධික වර්ෂාව සහ ආර්ද්‍රතාවය එක්ක යකඩ හෝ ලෝහ නිර්මාණයක් වසර දහස් ගණනක් තියාගන්න බෑ. ඒවා සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා පස්සටම එකතු වෙනවා. ඒක ඇත්ත. අවුරුදු දහස් ගණනක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. ඒකනේ. දෙවෙනි කාරණේ තමයි මේ වගේ උසස් තාක්ෂණයන් කියන්නේ අද වගේම ඒ කාලෙත් රාජ්‍ය රහස්. මේවා හැමතැනම හැමෝටම පාවිච්චි කරන්න දුන්නු දේවල් නෙවෙයි. රජුගේ සහ ප්‍රධානීන්ගේ පාලනයේ යටතේ අතිශය රහසිගතව පැවතුණු දේවල්. අනික ඊළඟට ආපු යුගවලදී සහ ආක්‍රමණවලදී ජයග්‍රාහකයන් නිතරම කළේ පරාජිතයන්ගේ තාක්ෂණයන් විනාශ කරලා දාන එක හෝ ඒ ලෝහ උණු කරලා තමන්ගේ ආයුධ හදාගන්න එකයි. ඒ නිසා භෞතික සාක්ෂි ඉතිරි නොවීම පුදුමයක් නෙවෙයි. ඒ කතාවත් එක්කම අපි එන්න ඕනේ මේ මුළු ඉතිහාසයම වෙනස් කරපු මහා ශිෂ්ටාචාරයක් කඩා වැටෙන්න හේතු වුණු දෙවන්ත හැරවුම් ලක්ෂයට. ඒ තමයි සීතා දේවිය පැහැර ගැනීම සහ ඉන් අනතුරුව රාම සහ ලක්ෂ්මණ සමග ඇති වූ මහා යුද්ධය. දැන් අපි දන්නවනේ රාමායනයේ මූලික කතාව. ඒ නිසා අපි ඒ කතාව ආයෙත් මුල ඉඳන් කියන්න යන්නේ නැහැ. හැබැයි මෙතනදී අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි මේ සිදුවීම දිහා බලන්නේ කිසිම සංස්කෘතික හෝ ආගමික පැත්තක් අරගෙන නෙවෙයි. මූලාශ්‍රවල තියෙන දේ අපක්ෂපාතීව විමර්ශනය කරන එක විතරයි අපේ කාර්ය වෙන්නේ. ඔව් ඒක පැහැදිලිවම කියන්න ඕනේ අපේ අරමුණ මූලාශ්‍රය විශ්ලේෂණය විතරයි. නම් සහ ඒ කාලේ තත්වයන් දිහා බැලුවහම මට හිතෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ තරම් දියුණු තාක්ෂණයක් දසවිද්‍යාවන් ප්‍රගුණ කර රජෙක් හුදෙක් කාන්තාවක් පැහැරගෙන ඇවිත් මේ වගේ මහ විනාශකාරී යුද්ධයකට මුල පුරයිද? අපිට නිතරම අහන්න ලැබෙන්නේ මේක සාමාන්‍ය පැහැර ගැනීමක් නිසා ඇති වූවක් ලෙසයි. හැබැයි රාවණාගේ උපාය මාර්ගික බුද්ධිය ගැන සලකා බලන විට මේක පුරාණ ලෝකයේ ප්‍රතිවිරුද්ධ සුපිරි බලවතුන් දෙනෙකු අතර වූ භූදේශපාලනික චෙස් ක්‍රීඩාවක එක් ඉත්තෙක් ඇදීමක් විය නොහැකිද? ඔබ ඔය ඇත්ත තියන්නේ මේ සමස්ත කතාවෙම ගැඹුරුම ස්තරයට. පෞද්ගලික කෝන්තරයක් කියන එක මතු පිටින් පේන කතාව විතරයි. මේ ශිෂ්ටාචාර දෙකම අතිශය දියුණුයි ඒ වගේම බලවත්. ලංකාව කියන්නේ ඒ යුගයේ නාවික සහ වෙළඳ මාර්ගවල ප්‍රධාන කේන්ද්‍රස්ථානයක්. මේ පුරාණ සේද මාවතේ ආධිපත්‍ය සම්පත් සහ සමුද්‍රීය පාලනය තියාගන්න ඉන්දියානු උපමහද්වීපයේ බලවතුන් සහ ලංකා අධිරාජ්‍ය අතර ලොකු සීතල යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික සහ යුදමය බල අරගලයක්. ඔව් හරියටම. සීතාදේවිය පැහැර ගැනීම කියන්නේ සමහර විට මේ බල අරගලේ පුපුරා යාම එහෙමත් නැත්නම් යුද්ධයක් ප්‍රකාශ කිරීම සඳහා වූ ක්ෂණික හේතුවක් එහෙම නැත්නම් ට්‍රිගර් එකක් විතරක් වෙන්න පුළුවන්. හරියට පළවෙනි ලෝක යුද්ධය පටන් ගන්න ආච්ඩියෝක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ව ඝාතනය කිරීම වගේ. හේතුව ඒක වුණාට ඇතුලේ තිබුණේ ලොකු අධිරාජ්‍යවාදී අරගලයක්. එතකොට මේ යුද්ධය ගැන දෙපාර්ශ්වයේම මූලාශ්‍රවල ඒ කියන්නේ ඉන්දියානු සහ දේශීය ග්‍රන්ථවල විස්තර කරන්නේ කොහොමද? මේක නිකන් කඩු මුගුරු වලින් කරපු සටනක්ද? කිසිසේත්ම නැහැ. මේ මූලාශ්‍ර දෙකේදීම ඉතා පැහැදිලිව සඳහන් වෙලවා මේ යුද්ධයේදී අතිශය විනාශකාරී ආයුධ භාවිතා කළා කියලා. බ්‍රහ්මාස්ත්‍රය වගේ ආයුධ ගැන තියෙන විස්තර කිරීම අද කාලේ තියෙන න්‍යුෂ්ටික හෝ රසායනික ආයුධ වලින් වෙන විනාශයකට බොහොම සමානයි. ආලෝකය අධික තාපය ජලය සහ වාතය විෂවීම වසර ගණනාවකට මේ ප්‍රදේශවල ගහකොළ නොවැවීම වගේ දේවල් මූලාශ්‍රවල ඉතා පැහැදිලිව ලියවිලා තියෙනවා. ඉතින් මේක ලෝකයේ සුපිරි බලවතුන් දෙදෙනෙක් Tamanගේ දියුණුම තාක්ෂණයන් පාවිච්චි කරලා කරපු සමස්ත කලාපයම කැළඹු මහා යුද්ධයක්. ඉතින් මේ අපේ ගවේෂණයේ අවසානයේට ගෙනෙද්දී අපිට තේරෙනවා මේ යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට මේ දියුණු රන්වන් ලංකා අධිරාජ්‍යය අර යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් ගොඩනගපු මේ මහා තාක්ෂණික ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. ඒත් එක්කම රසදී එන්ජින් දසවිද්‍යාවන් වගේ විශ්මිත දැනුම් සම්භාරයත් ඉතිහාසයේ අලුයට වැළලීලා යනවා. ඒක තමයි මේ ගවේෂණයෙන් අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම. ඉතිහාසය කියන්නේ හොඳක් සම්මත කතාවලට කොටුවුණු දෙයක් නෙවෙයි. අපිට උගන්වලා තියෙන පරස්පර විරෝධී මිත්‍යාවන් ඇතුලේ අතිශය තාර්කික විද්‍යාත්මක සහ දියුණු මානව අතීතයක් හැංගිලා තියෙන්න පුළුවන් කියන එකයි මේ මූලාශ්‍ර විමර්ශනය කිරීමෙන් අපිට අද පැහැදිලි වෙන්නේ. මේක ඇත්තටම අපේ සම්මත චින්තනයේ සම්පූර්ණයෙන්ම කනපිට හරවන ගවේෂණයක්. අපි කතාව පටන් ගත්තේ අර දේවාලයේ තිබිලා හම්බුණු ජෙට් එන්ජින් මේ සලසුම ගැන කල්පිතකින්නේ. ඉතින් අද මේ සාකච්ඡාව ඉවර කරන්න කලින් තනිවම හිතලා බලන්න පුරා මේක ගැඹුරු ප්‍රශ්නයක්. කවුරුත් වෙනන් මම මෙතන එකතු කරලා යන්නම්. ඕ ඒක හොඳයි. අර දසවිද්‍යාවන් රසදියාව භමණ එන්ජින් යොදාගත්තු
පුෂ්පක විමානය සහ වාරිතාක්ෂණයෙන් සහ ලෝහකර්මාන්තයෙන් පිරුණු යක්ෂ හා නාග ගෝත්‍රවලේ මහතාක්ෂණික දැනුම සැබවින්ම අතීතයේ පැවතුනා නම් වර්තමානයේ අපි හුදු ග්‍රාමීය මිත්‍යාවන් හෝ සුරංගනා කතා යයි කියා සිනාසි බැහැර කරන තවත් කොතරම් නම් අහිමි වූ තාක්ෂණික රහස් ප්‍රමාණයක් මේ රන්වන් ලංකා අධිරාජ්‍යයේ පසයට ඒ අඳුරු නටබුන් අතර තවමත් අපේක්ෂාවෙන් සැඟවී තිබිය හැකිද? සමහර විට අපි ඊළඟ ලොකුම විද්‍යාත්මක සොයා ගැනීම තියෙන අනාගතයේ නෙවෙයි වසර දහස් ගණනක් පරණ මේ මිත්‍යාවන්ගේ පතුලේ වෙන්න පුරුවන්.